චිලීගේ පොඩි ආරාධනාවක් තිබුණා. ඒ මගෙත් ඒක තමයි තිබුණේ. අපේ ෂයිනි ඕගොල්ලන්ගේ අපි යනවා අපේ ඇලිගොඩ ෂයිනි ගර්ල්ස් ලගේ පොඩි පුංචි නාස් ස්ටොප් එකට යන්න කලින් මේ කින්ස්ලි අයියාගේ අතිශයින්ම ජනප්‍රිය වෙච්ච ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමටත් මහ විශාල එළියක් වූ ඔබ සහ ඒ ගීතය පොඩ්ඩක් අපි මේ පොඩි කොටසක් ගායනා කරලම මේගොල්ලන්ගේ නාස් ස්ටොප් එකට ගියා නම් හොඳයි කියන්න යන්නේ. පොඩි කාලේට තමයි යන්නේ මරදවැල්ල පැත්තේ. හරි පොඩි කාලේ මරද වැල්ලේ අයියා කෝඩ් එක දෙන්න ඔයා දුව මයික් එක දෙන්න ගන්න රයිට් මොකක්ද අයි අපිට කෝඩ් එක අවශ්‍යයි F දෙන්න රයිට් පොඩි කොටසක් අපි කියමු වර්සිටි පොඩි කාලේ මරද වැල්ලේ වැලිබත්තු යාපු කෙල්ලේ වෙලලි ගියා අතීතේ කොබෙන්ද ඕනුමාරේ රයිට් කොහොමද දැන් මේ වැඩේ පටන් ගන්න ක්ලැප් එකක් දෙන්න ඊට පස්සේ අයියා මේ සාමාන්‍ය තව වර්ස් එකකුත් කියමුකෝ ඒ පොඩ්ඩක් තව චුට්ටික් අය කියමු අපි දැන් පොඩි අපේ ආදෙන් රසිකයන්ට පොඩ්ඩක් මේ ට්‍රේලර්ස් තියෙන්නේ මේවා කියන එක අපි පොඩ්ඩක් පෙන්නන්න තමයි යන්නේ අයියේ තව බොහොම වැදගත් තැනකට ඔබ බොහොම ලස්සන ගීතයක් ගායනා කරා ඔබ සමාජයේ අවශ්‍යතා බලලා ගීත ගායනා කරනවා කියලා මට ඒ වෙලාවේ හිතුණා අපි කතරගම යනකොට කිරිවේර වන්දනා කරන්න යනකොට ඒ ආදරණීය අපේම සහෝදර සහෝදරියන් බොහොම ලස්සන විදිහට ලස්සන බිස්නස් එකක් කරා යනවා ඒ තමයි මල් වෙලඳා මේ මල් වෙලඳාමේ නියැලෙන අපේ ආදරණීය සහෝදරියන් වෙනුවෙන් බොහොම ලස්සන ගීතයක් අයියා නිර්මාණය කරා. ඒකෙත් පොඩි කොටසක් අපි කියමු. දෝ තින්නරන්. දෝ තින්නරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මං නුඹේ කඳුල නිවන්නම් සුදු මල් මිටක් කරන් කිරිවෙහෙර වඳින්නම් කොහොමද අනුෂා මොකද කියන්නේ ඔය වගේ සින්දු ලිස්ට් එකක් තියෙනවා චිලි හරිම ලස්සනයි ඒ කියනවා ඒ වෙලාව ඉතුරු කරගන්න ඕනින්ද තමයි මේ අපි පොඩි කොටස් වලට යන්නේ